හලෝ ළමයි කොහොමද ඔයාලට ඔන්න තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද ඉරිදා දවසක්. දැන් ඇති උදේ 7:00 විතර. අද ටිකක් කලින් නැගිට්ටා. මොකද අපි අද පන්සල් යන්නයි හදන්නේ. ඉතින් දැන් හෙමින් ලෑස්ති වෙලා පල්ලෙහාට ගිහිල්ලා මල් එහෙම කඩලා පන්සල් යමු. පන්සල් ගෙව්වට අපි යන්නේ නවගමුවේ දේවාලෙට. අපි හැම ඉරිදම පුරුද්දක් විදිහට උදේ හරි හවස හරි නවගමුවේ දේවාලෙට අනිවාර්යෙන් යනවා. දැන් අවුරුදු 3ක් තිස්සේ වගේ ඉන්න අපි ඒක එක දිගට කරන දෙයක් පුරුද්දක් විදිහට. ඉතින් අපි අදත් යනවා. එහෙනම් අපි දැන් මල් ටිකක් කඩාගෙන පන්සල් යන්න ලෑස්ති වෙමු. ඔයාලත් එන්න එහෙනම් අද අපිත් එක්ක නවගමුවේ දේවාලෙට යන්න. ඔයාලත් එකපාරක් හරි එතනට ගිහිල්ලා බලන්න. ඔයගොල්ලන්ටත් ආසෙයිද? ආගම මොකක් වුණත් කමක් නැහැ. තමුන් යන්න කැමති නම් මං කියන්නේ අනිවාර්යෙන් එකපාරක් හරි ගිහිල්ලා බලන්න. ගියාට පස්සේ ඔයාට ආස හිතේ තව පාරක් යන්න. දැන් අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ. දැන් අපි මේ කඩේ ළඟ පොඩ්ඩක් නවත්තනවා අපිට ඕන කරන බඩු වගේක් ගන්න. ඒ ටිකත් අරගෙන අපි යනවා. අද නම් ගොඩක් සෙනග ඇති ළමයි. මොකද අද ඉරිදා උදේ කියන්නේ සෑහෙන සෙනගින්න දවසක්. මොකද කොයි වෙලේ ආවත් නවගමුව කියන්නේ සෙනගින් අඩුවක් නැති තැන. ඒ හින්දා අද ඉරිදානේ. ඒ හින්දා අද ගොඩක් ඉඳිගත්තා. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ. දැන් අපි මේ යන්නේ ඇතුළට. වාහනේ දාන්න තැනක් තියෙනවද කියලා බලන්න. අපිට කිරිබත් හම්බුණා ළමයි. දැන් අපි කිරිබත් කනවා. ඔන්න මේ ඉන්නේ අපේ පොඩි එක්කෙනා. මං එයාට මල් වට්ටිය දීලා කිව්වා වට්ටන්න නැතුව අල්ලගන්න ෆොටෝ එකක් ගන්න කියලා. ඒත් එයා අන්තිමට ඒක වැට්ටුවා. අපි දැන් මල් පූජා කරන්න ආවා. පොඩි කෙනා කියන එයාව බිම තියන්නලු. හැමදාම ඔහොමයි ඉතින්. එයාව බිම තිබ්බා කියන්නේ ඉතින් වෙඩිල්ල වගේ වටේම දුවනවා. ඊට පස්සේ ඉතින් අපිට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. එයාව අල්ලන්න තමයි යන්න වෙන්නේ. මෙතනින් එහාට නම් මට හැම එකම වීඩියෝ කරන්න වෙන්නේ නැහැ ළමයි. මට ෆොටෝස් දාන්නම් මං තියෙන ඒවා. මොකද මේ වගේ තැන්වලට ඇවිල්ලා මං කැමති නෑ ෆෝන් එක අතේ තියාගෙන වීඩියෝ කර හෙට මෙහෙට යන්න. මොකද මිනිස්සු වන්දනාමාන කරන තැනක්නේ. එතකොට මම ෆෝන් එක අරගෙන වටේට හෙට මෙහෙට ගියාම ඒකේ මිනිස්සුන්ටත් කරදරයක් වෙන්න පුළුවන්නේ. අනික ඒ වැඩේට මමත් කැමති නෑ. ඒ හින්දා මම පුළුවන් විදියට ඔයගොල්ලන්ට ෆොටෝස් වීඩියෝස් දාන්නම්. ඒ ටික බලන්න. ඔය අපේ බබා වන්දනා කරනවා. අපි දැන් දේවාල වලට යනවා. මෙතන තියෙන ළමයි පොඩ්ඩයි. අපි හැම දේවාලයකටම වගේ ගියා. ඒත් හැම එකම මට වීඩියෝ කරගන්න බැරි වුණා. මම ඔය පත්තිනි දේවාලෙත් එළියෙන් ඉඳන් තමයි වීඩියෝ කරේ. මොකද ඒතුළට ගිහලා වීඩියෝ කරේ නෑ. ඒගොල්ලෝ කිව්වොත් නිකන් හරි වීඩියෝ කරන්න එපා කියලා ඒක හරියන්නේ. එහෙනම් ආයෙත් වීඩියෝ එකක් අරන් එන්න. පරිස්සමෙන්